Ciao lamai, welcome back to my YouTube channel. ඔයාලා මගේ channel එකට අලුත් කෙනෙක් නම් මාව subscribe කරන්න අමතක කරන්න එපා. ඉතින් දැන් එහෙනම් යමු අපේ වීඩියෝ එකට. ඉතින් ඔයාලට හිතාගන්න පුළුවන්ද අපි මේ කොහෙද යන්නේ කියලා? ඉතින් මේක වෙනදා වගේ plan නොකරපු නිසා අපිට මේ ගමන ඉක්මනින් යන්න පුළුවන් වුණා. ඉතින් අපි මේ යන්නේ ලිවිඤ්ඤෝ. සුන්දර ලිවිඤ්ඤෝ නගරයට. හිම බලන්න. ඉතින් හරි ආසාවෙන් හිටපු ගමනක් අපි ඉතින් මෙහෙම ප්ලෑන් කරන්නේ නැතිව අපි ගමන දාගත්තා. ඉතින් මේ විදිහට තමයි අපි ගමන පිටත් උනේ. අපිට ගමනාන්තයට පැය 4ක කාලයක් තියෙනවා. එහෙනම් අපි යමු. අපි යද්දි අපිට බඩගිනි. ඉතින් අපි බාර් එකක් හොය හිටියේ. ඇත්තටම අපිට මේ බාර් එක හම්බුනේ පැය 3කට පස්සේ. කියන්න සතුටුයි අපිට බාර් එකක් නම් හම්බුනේ නෑ. මොකද අපිට යන්න තියෙන හයිවේ එකේ නෙමෙයි. මේන් රෝඩ් එකේ තමයි යන්න තියෙන්නේ. අපි හෙව්වා අපිට බාර් එකක් නම් හම්බුනේ නැහැ. ඉතින් හම්බුන පළවෙනි බාර් එකේම අපි නවත්තලා කැෆේ එකක් බිව්වා. පුතාට කිරි එකක් හදාගත්තා. කැෆේ එකක් බීලා හරියටම රෑ 11:00 වෙද්දී අපේ ලොකේෂන් එකට අපි ආවා. ගෙස්ට් හවුස් එකක් මේක. අපිට මේකේ රූම්ස් දෙකක් හම්බුණා. අපි ඉන්න ලොකේෂන් එකේ ඉඳන් හරියටම පැයක් තියෙනවා ලිවිඤ්ඤෝ වලට. මොකද ලිවිඤ්ඤෝ වල චෙන්ත්‍රෝ එකේ මේ වගේ රූම්ස් ගණන්. ඔයාලත් ලිවිඤ්ඤෝ යන්න ඉන්නවනම් යන්න අදහස් කරගෙන ඉන්නවනම් අනිවාර්යයෙන්ම පැයකට පැයක් දුරක වගේ ඔයාලා ගන්න. මොකද නැත්තම් බොරු සල්ලියක්. මොකද අපි දවසම රූම් එකේ ඉන්නේ නෑනේ. අපි ඒ රෑ නිදා ගන්න ටිකට තමයි ඉන්නේ. ඉතින් ඒකින්ද ඔයාලා ගන්න එපා චෙන්ත්‍රෝ එකෙන්ම. ඔයාලට සල්ලි තියෙනවා නම් ඔයාලා ගන්න. ඒක කිසි ප්‍රශ්නයක් නෑ. ඔයාලා මේ විදියට බජට් එකට යනවා නම් පැයක් චෙන්ත්‍රෝ එකට තියලා ගන්න. එතකොට ඔයාලගේ පොකට් එකටත් හොඳයි. පුතත් එක්ක අපි 10 දෙනෙක් වුණා. ඉතින් මේ විදියට තමයි අපේ රූම්ස් දෙක අපිට arrange කරලා දුන්නේ. ඉතින් මේ අපේ එදා රාත්‍රී ආහාරය මේක ගද්දි අපි රෑ 12 මාර විතර වගේ වුණා. මොකද අපිත් එන ටිකක් පරක් වුණානේ. ඉතින් ආවේ හොඳ බඩගින්න. ඉතින් අපි එදා හොඳට කාලා වේල පහට ඉතින් නිදාගත්තා. නැගිටලා ඉතින් පහුවෙනිදාට යන්න ඕන නිසා මේ පහුවෙනිදා උදේ view එක බලන්නකෝ. ඒක ලස්සන. ඒ මීදුමෙන් බර වෙච්ච ඒ කඳු පන්තිය මාරම ලස්සනයි නේද? ඉතින් දැන් අපි කෝෆි එක බීලා කුකීස් කාලා දැන් අපි ලෑස්ති වෙන්න යන්නේ ලිවිඤ්ඤෝ වලට යන්න. මොකද අපිට පැයක් තියෙනවනේ යන්න. ඉතින් මේ වෙලාවත් 9 පහුවෙලා. ඉතින් මේ විදිහට තමයි අපි ගමන යන්න පිටත් උනේ. මගේ පළවෙනි අත්දැකීම මේ ලිවිඤ්ඤෝ ගමන. මම මීට කලින් ගිහිල්ලා නැහැ. ඇත්තටම එන පාර ඔයාලට කියන්න මාරම ලස්සනයි. හරියට චිත්‍රයක් වගේ. අපි පොඩි කාලේ අඳින්නේ ගහක් ඇඳලා, ගෙයක් ඇඳලා ලස්සන කඳු එහෙම දාන්නේ. අන්න ඒ වගේ හරිම ලස්සනයි.
ඉතින් මේ වීඩියෝ එකේ මේ වගේ ලස්සන තැන දකිද්දී ඔයාලට මොනවද හිතෙන්නේ? මට නම් ආපහු ගෙදර යන්න හිතුනේම නෑ. මට නම් හිතුනේම මෙහෙ නැවතිලා ඉන්න. ඇත්තටම කිව්වොත් හරිම ලස්සන සුන්දර ගම්මානයක් මේක. මේ වගේ කොළ පාට ගස්වලට සුදු පාට හිම තට්ටුවක් වැටුනහම ඔයාලා හිතන්න කොයි තරම් මේක සුන්දරද කියන්න. එදා අපි යද්දී හිම වැටුණා. ලිවිඤ්ඤෝ වලට හිම වැටෙමින් පවතිනවා. ඇත්තටම අපිටත් ආසයි, මොකද අපේ ගොඩක් කට්ටිය යද්දී හිම වැටිලා ඉවරයි. හිම වැටිලා හිම තට්ටු තමා තිබ්බේ. හිම කඳු කිව්වොත් එහෙම තමා දන්නේ. ඉතින් අපි යද්දී හිම වැටෙනවා. ඉතින් ඔයාලත් බලන්න හරිම ලස්සනයි මේ කසගස් වලට හිම වැටිලා ඒවා මාර විදියට ලස්සනට පේන ඇත්තටම චිත්‍රයක් වගේ. මට නම් චිත්‍රයක් වගේ. කවුරු කොහොම මොනා කිව්වත් ලිවිඤ්ඤෝ හරිම ලස්සන හිම වැටෙද්දි. ඉතින් අපි දැන් සිටියකට ඇතුල් වුණා. මේ තමයි ලිවිඤ්ඤෝ ගම්මානයක්, පොඩි ගම්මානයක්, පොඩි සිටි එකක්. අපිට බඩගිනි. ඉතින් ඉතින් අපි අදිත් දෙකමාර විතර වගේ වුණා. ඉතින් අපි ඔහොම එකටම ගියේ කන්න. කෑමනේ මුල් තැන අපේ. ඉතින් අපි එකටම ගියේ රෙස්ටොරන්ට් එකට. පර්ගේජ් එක ළඟම තිබ්බ රෙස්ටොරන්ට් එකක්. ඉතින් අපි ඒකට ගියා කන්න. ඉතින් අපිට කෑම ආවේ මෙන්න මේ විදියට. ඉතින් හැමෝම හොඳ බඩගින්නේ හිටපු හින්දා හොඳට කෑවා. ඉතින් අපි ඕඩර් කරේ පාස්තා, රිසොට්ටෝ, මිනෙස්ත්‍රා ඒ වගේ දේවල් තමා බොන්න. ඉතින් ස්ප්‍රයිට්, කොකාකෝලා තමා ගත්තේ හැමදාම වගේ ගන්නවා වගේ. ඉතින් එහෙම කාලේ ඉතින් අපි ඔතනින් පිටත් වුණා. ඉතින් කාලිවර වෙලා අපි මෙහෙම එළියට බැහැලා. ඉතින් පුතා හොඳටම නිදී. ඉතින් එයාව පසජින කරත් දාලා එයාවත් ඔහොම තල්ලු කරගෙනම ඉස්සරහට ගියා අපි. ඉතින් යද්දි පොඩි ෂොප්ස් තියෙනවා දෙපැත්තෙම. ඒ කියන්නේ ලික ඒ වගේ පොඩි සුපර් මෙර්කාතෝ එහෙම හැම චූටි කඩ තියෙනවා. ඉතින් අපි ඒ වලට යන්නේ නැතුව එකටම ගියේ අපි ආපු දේ කරන්න. බලන්න දේවල් එහෙම ලොකුවට නැහැ. ලිවිඤ්ඤෝ කියන ගම්මානේ එහෙම බලන්න දේවල් ලොකුවට නැහැ. තියෙන්නේ කේබල් වල යන්න. ඉතින් මෙයාලාට පොඩි අයට සෙල්ලම් කරන්න තමා තියෙන්නේ. අනික ලිවිඤ්ඤෝ වලින් එළියට අපිට ලික ගේන්න බෑ. ලීටර 2ක් වගේ තමා ගේන්න පුළුවන්. පොලිසියට අහු වුණොත් ලීටර 2කට වඩා තිබ්බොත් ගන්නවා කියලා තමා කියන්නේ. ඉතින් හිමේ යන්න බෑ. අපි දාන්ගේ ෂූස් වලට ලිස්සනවා. ඉතින් ඒ වලට ෂූස් තියෙනවා කියලා. ඉතින් මමයි මගේ ලොකු මාසිනේ හස්බන්ඩ්ුයි අපේ දුවයි පුතයි ගියා ඒ ෂූස් දාගෙන. මොකද ලොකු අක්කලා පොඩි අක්කලා තිවාලි දාන් ගියේ. ඉතින් මම දාන් ගියේ නැහැ. ඉතින් ලිස්සනෙද ඉතින් දාන් ගියා.
මේ විදිහට තමයි ඉතින් ෂූස් දාලා ඉවර වෙලා අපි කේබල් වල යන්න ටිකට් අරගෙන යන ලෑස්ති වෙනවා දැන්. චූටි මේක ගන්න. දැන් මෙහෙම ටිකට් එක පාංචි කරලා එක්කෙනා ඇතුළට යනවා. ඇත්තටම මේ කේබල් එකේ ওই කුටියට යන්න ටිකක් අමාරුයි. අපිට පුතාගේ පසජීන එක තියලා යන්න කියලා කිව්වා. නමුත් ඉතින් අපි අරන් ගියා. මොකද කොහොම වේද දන්නේ නැනේ. අපි අත්දැකීම දන්නේ නැති හින්දා මේ එක පාරම අපි ඕකට නගින්න ඕන. ඉතින් පසජ්ජීනෝ එකත් එක්ක නගින්න අපිට පොඩ්ඩක් අමාරු වුණා. නමුත් ඉතින් කොහමරි නැග්ගා. ඉතින් මේ විදිහට කේබල් එකේ එක පාර උඩට යද්දි පොඩි බයක් දැනුණා. මෙතන අපේ දෙන්න නම් පොඩ්ඩක් දන්නේ නැද්ද මේ බය කරනවා මාවත්. ඉතින් මම එහෙම බයක් නෑ. අපේ හස්බන්ඩ් ටිකක් බයයි මේ වගේ තැන් වලට යන්න. නමුත් ඉතින් එයා එනවා. ඉතින් ඒ එක්ස්පීරියන්ස් එක ගන්න එපා ඉතින්. මේ විදිහට විනාඩි 10ක රයිඩ් එකක් වගේ තමයි තියෙන්නේ. උඩ තැනක් තියෙනවා අපිට බහින්න. අපි දන්නේ නැති හින්දා අපි බැස්සේ නැහැ. ඔහොම ඉතින් ඒ රයිඩ් එකෙන් ආවා. බහින්නත් ඕනේ අර නැග්ග විදියටම තමයි ඒක නවත්තන්නේ නැහැ. නැග්ග විදියටම තමයි අපි බහින්නත් ඕනේ. අපේ චණ්ඩිය දෙන්න. ඉතින් අපි කේබල් වල ගිහිල්ලා හිමේ වැටිලා නැගිටලා පොඩ්ඩක් එතන විනෝද වෙලා කැෆේ එකකුත් බිහිලා ගෙදර යන ගමන් මේ පර්ෆියුම් ෂොප් එක දැක්කා. ඉතින් අපි අතුරට ගිහින් ටෙස්ට් කරලා බැලුවා. ඉතින් අපි ගන්න ෂොප්ස් වලින් බලපුවාම ලොකු ඩිෆරන්ස් එකක් නැහැ. තියෙන්නේ මිලිලීටර් ගාන වැඩි එකක් විතරයි. ඔහොම ඉතින් කැෆේ එකකුත් ආයෙත් බීලා ලිවිං වලට චව් කියලා ආයෙත් අපේ හොටෙල්ස් වලට අපි ගියා. Smile. ගැහැණු ළමයි ෆර්වියුම් බලනවා වගේ පිරිමි ළමයි මේවා බලන්නත් අමතක කරේ නන්නේ. ඉතින් අපිට දුන්න විදිහටම අපේ රූම්ස් දෙක අපි පිළිවෙලට පිරිසිදු කරලා ආයෙත් දුන්න යාලට. මොකද ඒගොල්ලෝ අපිට දෙද්දී කිසි අඩුවක් තිබ්බේ නෑනේ. ඉතින් අපි යද්දිත් යාලට පහසු විදියට අපි රූම්ස් හදලා තමයි අපි පිටත් උනේ.
අපි කලින්දා එද්දී තිබ්බ සුන්දරත්වය දැක්කේ නෑනේ. මේ අපි යද්දි හරිම ලස්සනයි. ලිවිං වලට ඇතුල් වෙනවා වගේම අපි ගෙවල් බලා පිටත් වෙද්දිත් තිබ්බ ඒ ලස්සන තැන් ඒ සුන්දරත්වය හරිම අපූරුයි. ගෙදර යන අතරමඟ මේ වගේ කස්තෙල්ලයකුත් අපි දැක්කා. හරි ලස්සනයි නේ ඒක. ඔයාලට දැන් මොනවද හිතෙන්නේ? මේ සුන්දර වටපිටාව කොච්චර ලස්සනද නේද? ඔයාලට ඉස්සරහෙන් පේන්නේ පල්ලියක්. ඒක පිහිටලා තියෙන අපූර්ව බලන්න. ඉතින් මේ ලිවිං සංචාරය අපි ගිය තවත් එක් සුන්දර ස්ථානයක් වේවි. ඉතින් මෙහෙමයි අපේ ගමනාන්තයට අපි ළඟා වුණේ. ඔයාලාට අපි ගිය හොටෙල්ස් වල ඩීටේල්ස් ඕන නම් මට මෙසේජ් එකක් දාන්න. මම අනිවාර්යයෙන් මේකට රිප්ලයි කරන්නම්. ඉතින් ඔයාලා මගේ ලිවිං බ්ලොග් එකට කැමති නම් ලයික් කමෙන්ට්ස් කරන්න, අනිත් අයට බලන්න ෂෙයා කරන්න. ඉස්සරහට මම දාන වීඩියෝස් බලන්න මාව සබ්ස්ක්‍රයිබ් කරන්නත් අමතක කරන්න එපා. නැවත අපි අලුත් බ්ලොග් එකකින් හම්බෙමු. ඉතින් මේ අපේ ගමනේ අවසානය. අපේ සුන්දරි ස්ත්‍රදේල්ලා